හරි ඉතින් අද අපි කතා කරන්නේ ඔයාගේ Windows machine එකේ හරි ඔයාගේ Windows lap එකේ හරි ඉන්ටර්නෙට් යන්න බැරි නම් එහෙම නැත්නම් ඔයාගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගොඩක් අඩුයි නම් කොහොමද මේ දේ ෆික්ස් කරගන්නේ කියලා. Welcome to Hashan Geek YTC. ඉතින් අපි මීට කලින් කතා කරලා දෙනවා ඔයාගේ Android device එක network speed එක අඩුයි නම් එහෙම නැත්නම් ඔයාගේ Android device එකෙන් ඉන්ටර්නෙට් එක බැරිම තරම් සිග්නල් පෙන්වන්නේවත් නැත්නම් අන්න ඒ දේ ෆික්ස් කරගන්නේ කොහොමද කියලා අපි මීට කලින් වීඩියෝ එකකින් කතා කරලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස විදිහට කොහොමද ඔයාගේ Windows machine එක ඉන්ටර්නෙට් එක බැරි නම් එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩුයි නම් ඒක ෆික්ස් කරගන්න කියලා. හරි ඉතින් අපි මේ තවත් කතා කරගෙන ඉතෝ අපි යන් අපේ ස්ක්‍රීන් එකට. හරි ඉතින් මම මෙතනදී යූස් කරන ඔපරේටින් සිස්ටම් එක Windows 11. ඉතින් මම Windows 11 යූස් කරාට Windows 7 8 10 මේ ඕන OS එකක් යූස් කරනවා. ඔයාලට මේ ස්ටෙප්ස් වලටම මේ දේවල් කරන්න හැකියාව තියෙනවා. හරි ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු කොහොමද ඉන්ටර්නෙට් යන්න බැරි නම් ඒක ෆික්ස් කරගන්නේ කියලා. මේකට හේතු දෙකක් තියෙන්න පුළුවන්. පළවෙනි එක ඔයාගේ data package එක ඉවර වෙලා තියෙන්න පුළුවන්. දෙවෙනි එක ඔයාගේ network cable එකේ මොකක් හරි issue එකක් වෙන්න පුළුවන්. ඒ වගේම සමහරට ඔයාගේ machine එකේ network adapter එකේ මොකක් හරි අවුලක් වෙන්නත් පුළුවන්. නැත්නම් drivers එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තුන්වෙනි එකකුත් තියෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට ගොඩක් ප්‍රයත්නින් සිද්ධ වෙන වැරද්දක් විදිහට තියෙන්නේ. ඒක තමයි මේ network adapter එක off වෙනවා. එහෙම නැත්නම් disable කරලා disable වෙන එක. ඉතින් අපි බලමු කොහොමද මේක fix කරන්න කියලා. හරි. ඒකට ඔයාලට කරන්න දෙන්නේ ඔයාලට මෙන්න මෙතන ඔයාගේ taskbar එකේ ඔයාලට යටම බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහේ ඔයාගේ internet icon එක. මේක ඔයාලට සමහර logo වලක් විදිහට පෙන්නන්න පුළුවන්. මේක right click කරාට පස්සේ ඔයාලට network and internet setting කියලා setting එකක් open වෙනවා. මේක ඔයාලට click කරලා ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට යටට scroll down කරන්නේදී advanced network setting කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ internet adapters ටික. ඔයා VPN එකක් use කරනවා නම් ඔයාලට අන්නේ VPN එකක් මෙතන පෙන්නනවා. ඒ වගේම ඔයාගේ device එකේ ඔයාගේ laptop එක හරි ඔයාගේ machine එක හරි Wi-Fi support කරනවා නම් Wi-Fi connect වෙලාද නැද්ද සහ Wi-Fi adapter එක මෙතන පෙන්නනවා. ඒ වගේම ඔයාගේ motherboard එකේ ඒ වගේම ඔයාගේ LAN cable එකේ internet adapter එකත් මෙතන පෙන්නනවා. මේක machine එකක් වෙලාද මෙතනදී Wi-Fi පෙන්නන්නේ. ඒකේ motherboard එකේම Wi-Fi Bluetooth මේ දෙකම include වෙලා තියෙන නිසා සමහර විට ඔයාගේ machine එකේ Wi-Fi කියන එක පෙන්වන්න නැති වෙන්න පුළුවන්. හරි. මෙතනදී වෙන්න පුළුවන් දේ තමයි මෙන්න මේක ඔයාලට disable වෙලා තියෙන්න පුළුවන්. මම Wi-Fi උදාහරණයකට ගත්තට ඔයාගේ internet adapter එක උනත් මෙතෙක් disable වෙලා තියෙනවා. මේක disable වුණත් ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ විදිහට enable කියලා. ඉතින් එහෙම වුණත් ඔයාලට සිද්ධ වෙනවා මෙන්න මෙතන මේ enable කියන එක click කරන්න. එතකොට මෙතනදී disable කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේක දැන් enable වෙලා තියෙන. මේක පටල ගන්න එපා. මෙතන තියෙන button එකක් එහෙම නැතුව මේකෙන් enable disable කියලා මෙතන පෙන්නන එක නෙමෙයි වෙන්නේ. දැන් අපි කතා කරන්නේ ඔයාගේ machine එකේ internet speed එක අඩුයි නම් කොහොමද මේක speed up කරගන්නේ කියලා. ඉතින් මෙතනදී මට ස්පෙෂලි තව දෙයක් කියන්න ඕනේ. ඔයාගේ internet speed එක depend වෙනවා ඔයා use කරන network එක අනුව. ඔයා phone එකෙන් hotspot දීලා ඔයාගේ machine එකේ නම් use කරන්නේ. එතනදී ඔයාගේ phone එක 3G device එක ගන්න 3G device දැන් ගොඩක් අඩුයි. ඒ තරමින් පස්සෙ තියෙන්න පුළුවන්. ඒ වගේ device එක ගන්න ඔයාලට චුට්ටක් speed එක අඩුයි තමයි. 4G device එක ගන්න සාමාන්‍ය speed එකක් තියෙනවා. ඒ චුට්ටක් speed අඩු වෙන්න පුළුවන්. ඒයි හොඳ සාමාන්‍ය වැඩක් කරන්න පුළුවන් speed එකක් බොහෝ දුරට එන්න ඕනේ. 5G device එක ගන්න හොඳ speed එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතනදී ඔයාගේ phone එකයි ඔයාගේ machine එකයි හරි laptop එකයි හරි අතර මේක transfer කරන විදිහේ පොඩි වෙනසක් තියෙනවා. මම ඒකත් ඉස්සරහට කතා කරනවා. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු internet cable එකෙන්. ඉතින් මෙතෙන්දී router එක පැත්තේ පොඩි දෙයක් කරන්න තියෙනවා. මම ඒක ලොකුවටම කතා කරන්නේ නැහැ. කන්දේ router එක reset කරන එක reset කරද්දී පරිස්සමෙන් fiber connection එක reset කරද්දී
ඔගේ යූසර්නේම් පාස්වර්ඩ් දන්නවා නම් විතරක් රීසෙට් කරන්න. දන්නේ නැත්නම් 1212 කතා කරලා ඒක යූසර්නේම් පාස්වර්ඩ් ඉල්ලගෙන ඊට පස්සේ කනෙක්ෂන් එක රීසෙට් කරන්න. නැත්නම් ඉන්ටර්නෙට් යන කොහොමවත් බැරි වෙයි ෆයිබර් කනෙක්ෂන් වල 4G කනෙක්ෂන් ගන්න. ඕක අවුලන්නේ ADSL වලත් ඔය ප්‍රශ්නේ තියෙනවා. කේබල් එක through ඉන්ටර්නෙට් යනවා කොහොමද ස්පීඩ් එක අඩු වෙලා තියෙනවා නම් ඒක ෆික්ස් කරගන්න කියලා. ඒකට ඉස්සෙල්ලාම ඔයාලට එක දෙයක් චෙක් කරගන්න සිද්ධ වෙනවා. ඔයා යූස් කරන මැෂින් එකේ ඔයාගේ network adapter එකේ යන්න පුළුවන් maximum upload and download speed එක. ඒකට අපි ආර ඉස්සෙල්ලා හිටියම setting tab එකේම ඔයා ගියාට පස්සේ මෙතන ඔයාගේ ඉන්ටර්නෙට් එකේ properties කියලා තියෙනවා. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ ඔයාට මෙන්න මෙතනින් බලන්න පුළුවන් ඔයාගේ adapter එකේ තියෙන maximum link speed එක. සමහරට මේක ඉතාමත් කලාතුරකින් ඕක 100 Mbps වලට එන්න පුළුවන්. හැබැයි ඒක ඉතාමත් කලාතුරකින් තමයි ගොඩක් පරණම machines වල නම් lab වලත් තියෙන ගොඩක් පරණම lab වල නම් ඕක 1000 Mbps නැත්නම් 5000 Mbps වගේ තියෙන්න පුළුවන්. දැන් තමයි වැදගත්ම දේ තියෙන්නේ මේකට ඔයාට යන්න ඕනේ ඔයාගේ control panel එකට. ඉතින් ඔයාට ඔයාගේ Windows icon එක මේ විදිහට එකපාරක් ටච් කරාට පස්සේ Windows menu එක යනවා. ඔයා මෙතන CON කියලා control panel එක type කරන්න. control panel එක එනවා. ඔයා මේක open දෙන්න. මෙන්න මෙතනදී වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මෙතන උඩ ඔයාට බලන්න view by කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන ඔයාගේ small icon තිබ්බොත් ඔයාට මෙන්න මේ විදිහට පෙන්වන්නේ. ඉතින් ඔයාගේ small icon කියන එක තිබ්බොත් මෙන්න මෙතන ගිහලා මෙතන category කියන එකට change කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් වෙනවා network and internet කියලා එකක්. මේකේ ඔයාට උඩ network sharing center එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒකෙත් ඔයාට මෙන්න මෙතන තියෙනවා change adapter settings කියලා setting එකක්. මේක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහේ තවත් window එකක් ඔයාට open වෙනවා. මෙන්න මෙතනදී ඔයා LAN cable එකක් use කරනවා නම් ඔයාට මෙතන internet කියන එක තියෙනවා. ඔය use කරන Wi-Fi නම් ඔයාට Wi-Fi කියන එක තියෙනවා. Wi-Fi කියන එක තියෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාගේ device එක Wi-Fi support නම් විතරයි. ඊට පස්සේ ඔයාට මම දැන් මෙතන ඉස්සෙල්ලා internet cable එකෙන් යනවා දී ගැන කතා කරන්නේ. ඒක නිසා මම මෙන්න මෙතන internet කියන එක ළඟට ගිහලා මෙතන right click කරලා properties යනවා. ඉතින් ඔයා Windows එකේ log වෙලා තියෙන්නේ administrator account එකෙන් නෙවෙයි නා ඔයාගේ administrator account එකේ password එක මෙන්න මෙතනට හයි ඔයාට ඒක enter කරලා yes දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේක open වෙනවා. මෙන්න මෙතන උඩ ඔයාට බලා ගන්න පුළුවන් configure කියලා option එකක් තියෙනවා. මේකේ ඔයාට මෙන්න මෙතන ඊට පස්සේ තව tab එකක් open වෙනවා. මෙන්න මෙතන ඔයාට බලා ගන්න පුළුවන් advanced කියලා. මෙන්න මේ tab එකට ගියාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ set එකක්ම open වෙනවා. ඔයා මෙන්න මේකෙදි ඔයා lap එකක් use කරනවා නම් ඔයාට මෙන්න මෙතන බලන්න link speed battery saver කියලා තියෙනවා. ඔයා lap එකක් use කරනවා නම් බොහෝ දුරට මේක enable වෙලා තියෙන්නේ. ඔයා මේක disable කරන්න ඕනේ. ඒක ඔයා machine එක ගන්න use කරන්නේ නැත්නම් desktop එක use කරන්නේ මේක already disable වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක දිහා පහළට scroll down කරන් යද්දී ඔයාට මෙන්න මේ විදිහට speed and duplex කියලා තව setting එකක් තියෙනවා. මේකේ බොහෝ දුරට ඔයාගේ තියෙන්න ඕනේ auto navigation කියන එක. සමහරක් විට කෙනෙක්ගේ මේක 100 Mbps half duplex වගේ වෙట్లా තියෙන්න පුළුවන්. ඔයා කොහොමදත් කියලා මෙන්න මෙතන 1Gbps full duplex කියන එක දාලා තියාගන්න. ඉතින් ඔයාගේ connection එක 1Gbps නොවුනට maximum speed එක ඔයාට මේක select කරලා තියාගන්න එක හොඳයි. මොකද ඒක සමහරට ඔයා networking වගේ කරනවා නම් මේක මෙතෙන්දී ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ ඔයා මේක පහළට scroll down කරද්දී ඔයාට මේක wait for link කියලා තව setting එකක් තියෙනවා. ඔයා මේක auto detect කියන එකටම දාලා තියාගන්න. සමහරක් විට මේක on වෙලා තියෙන්න පුළුවන්. on වෙලා තිබ්බොත් මේක off නොකර auto detect කියන එකට දාලා මෙතන යට තියෙනවා OK button එකක්. ඔයා මෙන්න මේ OK button එක press කරන්න. හරි. ඔන්නෝක තමයි ඔයා internet cable එකක් use කරලා ඔයා internet යනවා නම් ඔයාට setup කරන්න තියෙන්නේ. ඊළඟට තියෙන්නේ Wi-Fi. Wi-Fi වලදී මෙහෙමයි. මම අර ඉස්සෙල්ලා කිව්වනේ ඔයා 5G device එකක් use කරත් ඔයා phone එකේ hotspot දීලා නම් ඔයා 5G device එකක් use කරත් ඔයාට 5G signal තිබ්බත් සමහර විට ඔයාගේ machine එකේදී internet connection එක ගොඩක් අඩු වෙන්න පුළුවන් speed එක. මේකට හේතුව ඔයාගේ device එක 5G තිබ්බට ඔයාගේ hotspot එක on කරලා ඔයා connect වෙන්නේ 2.4G
මේක 5G සහ 5 GHz කියන දෙකක්. ඒකත් චුට්ටක් මතක තියාගන්න. ඔයා හොටස්පොට් එක කනෙක්ට් කරලා තියෙන්නේ 2.4 GHz වලින් නම් කොහොමත් ස්පීඩ් එක අඩුයි. දැන් මම මෙතනදී හොටස්පොට් යූස් කරන්නේ නැහැ. මම මෙතනදී ෆයිබර් කනෙක්ෂන් එකක් යූස් කළා. මෙතනදී ෆයිබර් කනෙක්ෂන් එකෙත් ඔයාලට බලන්න පුළුවන් මම ළඟ තියෙන ONT එකේ TEF 650 660L කියලා වගේ තමයි මට මොඩල් නම්බර් එක මතක. මේකෙදී ඔයාලට ඩුවල් බෑන්ඩ් පොයින්ට් එකක් මේක. මේකෙදිත් අපිට හම්බෙලා තියෙනවා 2.4 GHz සහ 5 GHz කියලා දෙකක්. මෙතනදී තව දෙයක් කියන්න ඕනේ. සමහරක් වෙලාවට සමහරක් ඇඩැප්ටර්ස් වල සහ සමහරක් ඇඩැප්ටර්ස් වල 5 GHz නැගෙනවා. ආෆ්ටර් මාකට් Wi-Fi ඇඩැප්ටර් එක යූස් කරලා ඒක ප්ලග් කරලා ඒකෙන් යන්න හදනවා නම් ඔයාලට බොහෝ දුරට ඇඩැප්ටර්ස් වල තියෙන්නේ 2.4 GHz විතරයි. හැබැයි ඔයාගේ මැෂින් එකේ මදර්බෝඩ් එකට ඉන්බිල්ටඩ් Wi-Fi Bluetooth ඇවිල්ලා තියෙනවා නම් අන්න එතනදී අනිවාර්යයෙන්ම 5 GHz තියෙනවා. ලැප් වලත් ගොඩක් පරණ ලැප් වල නම් 5 GHz නැහැ. ටිකක් අලුත් ලැප් වල නම් අනිවාර්යයෙන්ම 5 GHz සපෝට් එක තියෙනවා. ඉතින් ඔයාට මෙන්න මෙතනදී 2.4 GHz නැතුව මෙතනදී 5 GHz කියලා එකක් තියෙනවා. මේ 5 GHz network එකට ඔයා කනෙක්ට් වෙන්න ඕනේ. මෙහෙම කනෙක්ට් වුණාට පස්සේ ඔයාට 2.4 GHz එකේදී maximum link speed එක හම්බෙන්නේ Mbps 100ක්. ඒ කියන්නේ 100 Mbps විතර. හැබැයි ඔයා 5 GHz වලින් කනෙක්ට් වුණොත් ඔයාට 1000 Mbps වෙනකම් link speed එකක් හම්බෙනවා. මෙතනදී ඔයා use කරන්නේ fiber connection එකක් හරි 5G connection එකක් ගන්න. 5 GHz නෙමෙයි 5G connection එකක් වෙනවා. 5G connection එක සාමාන්‍යයෙන් Mbps 300 ගණනක විතර speed එකක් තියෙනවා. එතකොට fiber connection එකත් Mbps 300ක speed එකක් තියෙනවා. මේ full speed එක මොකට experience කරන්න ඕන නම් එක්කවට 5 GHz වලින් Wi-Fi connect වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට LAN cable එකක් හරි ඔයාගේ phone එකෙන් ගන්නවා නම් ඔයාගේ charging cable එක through හරි ඔයාලට machine එකත් එක්ක data transfer කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම ඔයාලට Wi-Fi වලදීත් control panel එකේ settings වගේක් හදන්න දෙනවා. මෙන්න මේකට ඔයාලට Wi-Fi කියන තැනට ගිහිල්ලා මේක right click කරලා මේකේ properties වලට යන්න. මේක properties වලට ගිහිල්ලා මේකේ configure එක තියෙනවා. ඔය configure එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ tab එකක් open වෙනවා. ඔයා මෙන්න මෙතනත් advanced වලට ගිහිල්ලා මෙන්න මෙතන යට තියෙන wireless mode selection එක. wireless mode selection එක සමහරට වගේ 2 GHz only වෙట్లా දෙන්න පුළුවන්. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම මේක auto දෙන්න. සමහරවිට මේක 5 GHz only වෙట్లా දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම වුණොත් ඔයාලට 2.4 GHz network SSIDs ඔයාලට පෙන්වන්න නැති වෙනවා. මේක 2 GHz only වෙట్లా තිබ්බොත් ඔයාලට 5 GHz SSIDs පෙන්වන්න නැති වෙනවා. ඉතින් ඔයා මේක auto කියලා දෙන්න දීලා ඔයා මේක okay කරන්න. ඉතින් ඔච්චරයි තියෙන්නේ. Wi-Fi 2 use කරනවා නම් ඒකේ ලොකු දෙයක් setup කරන්න නැහැ. මෙතනදී තව ස්පෙෂලි දෙයක් කියන්න ඕනේ. අපි මොන setting එක හැදුවත් කරන්නේ ඔයාගේ network connection එක. එහෙම නැත්නම් ඔයාගේ internet connection එක ගොඩක් slow නම් අපි කොයි විදිහට මොන setting එකක් කරත් ඒක හදන්න බෑ. ඉතින් මම ඉස්සරහට උන්න කතා කරන්න චුට්ටක් ඔය routers වලත් ඔයාලට internet connection එක හදා ගන්න විදිහක් ගැන ගොඩක් සරල දෙයක් තියෙනවා. router එක reset කරන්න තියෙන්නේ. හැබැයි SLT fiber සහ ADSL connections වල නම් reset කරන කලින් අපිට අනිවාර්යයෙන් USSIDs දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක 112 කතා කරලා වට ගන්න පුළුවන්. අරගෙන වට ඒකේ IP එකෙන් log වෙලා enter කරන්න පුළුවන්. enter කරලා log වෙන්න පුළුවන්. එහෙම log වුණ නැත්නම් ඔයාලට ඒක ඉන්ටර්නෙට් යන්න බෑ. ඉතින් dialog mobile 4G connection වල නම් කිසි ප්‍රශ්නයක් නැහැ. dialog fiber connection එකෙත් මම ඔය කිව්ව ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මම ඉස්සරහට කතා කරනවා කොහොමද එහෙම router එකක් reset කරොත් fiber හරි ADSL router එකක් reset වුණොත් හරි reset කරොත් හරි ආයෙක setup කරන්න කියලා ඉන්ටර්නෙට් යන බලන්න setup කරන්න කියලා මම ඉස්සරහට කතා කරනවා. ඒ වගේම මම මේ dialog fiber SLD fiber මේ connections ගන්න හැටි ගැන වීඩියෝ එකක් කරලා දෙනවා වගේම මේ packages ගැන වීඩියෝස් කරලා දෙනවා. ඔයාලට පුළුවන් අපේ channel එකට ගිහිල්ලා ඒ වීඩියෝස් බලලා නැත්නම් බලලා මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ගන්න. එහෙම නැත්නම් ඔයාලට මේ connection එක order කරලා ගන්න. ඉතින් එහෙම නැත්නම් අනිවාර්යෙන් ඔයාලට හොඳ speed එකක් use කරන්න පුළුවන්. fiber connection එකක් වගේ use කරනවා. buy කරොත් නම් ඔයාලට හොඳ speed එකක් experience කරන්න පුළුවන්. හරි ඉතින් අද අපි කතා කරේ ඔන්න ඔය දේවල් ගැන. අද වීඩියෝ එක නම් ගොඩක් දික් වුණා. ඩියුරේෂන් එක හොඳටම වැඩි.
අපේ එඩිට් එකේදී අඩු කරන්න බලන්නම්. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරේ කොහොමද මේ වගේ ඔගේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩු වෙලා දෙනවා ඒක ස්පීඩ් අප් කරන්න සහ ඉන්ටර්නෙට් යන්න බැරි නම් ඒක ෆික්ස් කරගන්න කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා තුනොත් වීඩියෝ එක ලයික් කරන්න, යාළුවොත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම හෂාන් ගීට අලුතින් නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අපි හම්බෙමු තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින්. එහෙනම් thank you for watching this video.